මිත්‍රවරුනි, අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ක්‍රිකට් ගැන. මේ වීඩියෝ එක මේ සාකච්ඡාව සෑහෙන දවසක් කරන්න බලන් හිටියා. මොකද මිත්‍රවරුනි, සමාජයේ කණ්ඩායම් දෙකකට බෙදිලා මේ පිළිබඳ තරුණ සංවාදයක් සාකච්ඡාවක් කරන බව අපි බලන් හිටියා. ඇත්තරම දෙපැත්තට තන් අන්ත දෙකකට වැටලා හිටියා. මිත්‍රවරුනි, ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරනකොට ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද, මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට පැහැදිලිව මිත්‍රවරුනි, මේ අන්තවලට වැටෙන්නේ නැතුව මධ්‍යස්ථව මැතින්නම් බලන් ඉන්න ඕනේ. ඇත්තටම මේ ගැටලුව විසඳන්න පුළුවන් කොහොමද කියලා. අපි අද කතා කරමු මිත්‍රවරුනි. ඇත්තටම මේ ගැටලුව විසඳන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ විසඳන්නේ කොහොමද? මධ්‍යස්ථව මේ දිහා බලන් ඉඳලා මේ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියන එක. මිත්‍රවරුනි, ඔබ කිසිසේත්ම විශ්වාස කරන්න එපා. ඊළඟ මාසේ හෝ ඊළඟ මාස දෙකේ හෝ තව මාසෙකින් හෝ තව අවුරුද්දකින් එන ක්‍රිකට් තුළ ලංකාවේ මහා ක්‍රිකට් පරිවර්තනයක් වෙලා වන් ඩේ වර්ල්ඩ් කප් එකක් දිනන්න පුළුවන් මට්ටමට ලංකාවේ ක්‍රිකට් දියුණු වෙයි කියලා හිතන්න එපා. ඒක හරිම හාස්‍යජනකයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්නේ කොහොමද? අපි මේක ස්ටෙප් බයි ස්ටෙප් මුලින් ඉඳලා කතා කරමු. ඉස්සෙල්ලා මිත්‍රවරුනි, අපේ රටේ ගොඩනගන්න ඕනි පාසල් ක්‍රිකට්. පාසල් ක්‍රිකට් එකෙන් ආරම්භ කරලා දිස්ත්‍රික් මට්ටම, ඊළඟට පළාත් මට්ටම, එතනින් එහාට ගියාම පළමු පෙළ තරඟ, සමාජ මට්ටම්, මේ සියල්ල නිර්මාණය කරලා අවසානයේට තමයි මිත්‍රවරුනි ජාතික මට්ටමේ ජයග්‍රහණයක් කරා අපිට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ගඩ් ෆීලින් එකට එක රැයකින් මේ සියල්ල ජයග්‍රහණය කරා ගෙනියන්න බෑ මිත්‍රවරුනි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මිත්‍රවරුනි, පළවෙනි කාරණය, ක්‍රීඩකයන්ට තියෙන ඕනේ දක්ෂතාවය 50%. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නෑ. අපිට අනිවාර්යෙන් ක්‍රීඩකයන්ට 50%ක් ඔහු දක්ෂ විය යුතුයි. ඔහුගේ දක්ෂතාවයේ 100%ක් තිබිය යුතුයි. එහෙත් එය මේ ක්‍රිකට් ජයග්‍රහණ කරා මෙහෙවන ගමනේ සම්පූර්ණයෙන් 50%ක්. තවත් බාහිර සාධකයන් තියෙනවා 50%ක්. මිත්‍රවරුනි, මොනවද මේ බාහිර සාධක? 1. මේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ක්‍රීඩකයෝ ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට අසීමාන්තික ධනයක් ලැබෙනවා. පුජ්‍යලයකට අසීමාන්තික ධනයක් ලැබුණාම මිත්‍රවරුනි මොකද්ද සිද්ධ වෙන්නේ? සිද්ධ වෙන ප්‍රධානම කාරණේ තමයි මේ ධනය කළමනාකරණය කරගැනීමේ ගැටලුවකට මුහුණ දෙනවා. තමන්ට එන අසීමාන්තික ධනය කළමනාකරණය කරගන්න බැරි වුණාම ඒ විවිධ නරක පැතිවලට යොමු වෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වගේ ඒවට, නොගැලපෙන ඇබ්බැහිවීම් වලට, නොගැලපෙන සම්බන්ධතාවලට ඔවට යන්න පුළුවන්. එහෙම වුණාම ක්‍රීඩකයා කොච්චර දක්ෂ වුණත් ඒ ක්‍රීඩකයාගෙන් එතනින් එහාට විශිෂ්ට මට්ටමේ ගමනක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට මිත්‍රවරුනි, සමාජ මාධ්‍ය භාවිතය. 1. සමාජ මාධ්‍ය තුලින් එල්ලවෙන බලපෑම් වලට ප්‍රතිචාර දැක්වීම. 2. ඔවුන් සමාජ මාධ්‍ය කෙසේ භාවිතා කරන්නේද යන්න. අපේ ක්‍රීඩකයෝ මිත්‍රවරුනි ඔය දෙකම දන්නේ නැහැ. ඒ කියන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන එකත්, 2. සමාජ මාධ්‍ය වලින් එල්ලවෙන බලපෑමට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එකත් මිත්‍රවරුනි අපේ ක්‍රීඩකයෝ දන්නේ නැහැ. එනිසා මේ සමාජ මාධ්‍ය බලපෑම ඉදිරියේ ඔවුන්ගේ ක්‍රිකට් ජීවිතේම විනාශ වෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. එහෙනම් මිත්‍රවරුනි, සමාජ මාධ්‍ය හරියට භාවිතා කරන්නේ කොහොමද කියන එකත් ඔවුන් දැනගන්න ඕනේ. මේ කඩුල්ලත් ඔවුන් පැන ගන්න ඕනේ. ඊළඟට මිත්‍රවරුනි, ඔවුන්ට එන අසීමාන්තික කීර්තිය, පිළිගැනීම, මෙන්න මේ කාරණා. යම් පුජ්‍යලයකට අසීමාන්තික පිළිගැනීම, කීර්තියක්, වටිනාකමක් ඉතා වේගෙන් ලැබුණොත් නියත වශයෙන් ක්‍රීඩකයා ඒ කළමනාකරණය කරගත යුතුයි. එම කළමනාකරණය කරගන්න බැරි වුණොත් නැවත වතාවක් අපිට ඒ ක්‍රීඩකයා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට මිත්‍රවරුනි, බරපතලම කාරණේ සූදුව. දැන් පාසල් මට්ටමින් එහාට ගියාම දිස්ත්‍රික්, පළාත්, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමට ගියාම ක්‍රීඩකයන් විනාශ කරන ප්‍රමුඛම කාර්ය බවට පත් වෙලා තියෙන, ප්‍රධානම දේ බවට පත් වෙලා තියෙන ගැම්බ්ලින්, සූදුව, මෙන්න මේ වගේ දේවල්. මිත්‍රවරුනි, අපි ක්‍රීඩකයන් පුරුදු කරන්න ඕනේ මේ වගේ බේරෙන්නේ කොහොමද කියලා. ඔවුන් පාසල් මට්ටමේ ඉඳලා මේක පුරුදු කරන්න ඕනේ. ඒ වගේ මිත්‍රවරුනි, මෙන්න මේ කියන සමස්ත කාරණාවල එකතුව තමයි මම කියන මේ ඉතුරු 150%. 150ක් දක්ෂතාවයත්
මම මේ කියපු සූදුව සමාජ මාධ්‍ය සමාජ බලපෑම අසීමාන්තික ධනය අසීමාන්තික කීර්තිය මේවා ඉදිරියේ මේවා කළමනාකරණය කරගන්නේ කොහොමද මෙන්න මේ කියන සමස්ත සාධකය මත මේගොල්ලන්ගේ ක්‍රිකට් ජීවිතය තීරණය වෙනවා. ඒකයි මිත්‍රවරුනි අපේ රටේ ක්‍රීඩකයන්ගෙන් ඒ ජයග්‍රහණයක් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා මිත්‍රවරුනි උන්ට බැනලා වැඩක් නෑ. මේ වෙලා තියෙන්නේ පාසල් මට්ටමේ ඉඳලා දිස්ත්‍රික් මට්ටමේ ඉඳලා පළාත් මට්ටම ඒ වගේම ජාත්‍යන්තර මට්ටම දක්වා සැබවින්ම මේ කාර්ය සිද්ධ නොවීම. එහෙනම් මිත්‍රවරුනි අපි අපේ බලපෑම මැදිහත් වීම කරන්න ඕනේ මේ සියලු දෙනා එක මධ්‍යම තැනකට මධ්‍යස්ථ තැනකට ගෙනල්ලා මෙතන ඉඳලා සාකච්ඡාව කරන්න ඕනේ අපේ රටේ ක්‍රිකට් කොහොමද දියුණු කරන්න ඕනේ කියලා. නිකමට හිතලා බලන්න 1996 ලෝක කුසලානි දිනා ගැනීම ක්‍රීඩකයන්ගේ දක්ෂතාව පිළිබඳ අපිට තර්කයක් නැහැ. හැබැයි මේ ඉතුරු කාර්යයන් අර්ජුන රණතුංග අරවින්ද ද සිල්වා මෙන්න මේ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ යටතේ මේ ඉතුරු කාරණා ටික 150 කළමනාකරණය වුණා. ඒ ප්‍රතිඵලය තමයි අපිට ලෝක කුසලානයක් ලැබෙන එක. ඒ නිසා ඊළඟ ටුවර් එක ඊළඟ මාසයෙන් ඊළඟ අවුරුද්දේ තව අවුරුදු දෙකකින් මේ සියල්ල සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මිත්‍රවරුනි අපි බලපෑම් කරන්න ඕනේ. අපේ රටේ ක්‍රිකට් දියුණු කරන්න නම් නියත වශයෙන් මෙන්න මේ පාසා ක්‍රිකට් එකේ ඉඳලා ක්‍රීඩකයා නිවැරදිව නිර්මාණය කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ රටේ ක්‍රිකට් නිර්මාණය වෙන්නේ නැහැ. මිත්‍රවරුනි මම මේකට අවසාන යෝජනාව අපිට කොපි කරන එක එච්චර හොඳ නොවෙන්න පුළුවන්. නමුත් අපි මේ වගේ හොඳ කණ්ඩායමක් කොපි කරලා හරි අපේ රටේ ක්‍රිකට් ඉස්සරහට ගමු. ඒකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. ඉන්දියාව මේ මොහොත වෙන විට ඉතාම විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩාවක නියත වෙනවා. ඔහුගේ සියලු භාවිතයන් පිළිබඳ අපි 100% සතුටු නැතත් ක්‍රිකට් ක්‍රීඩකයන් විදියට මේ සියල්ල කළමනාකරණය කරමින් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සියල්ල ඉතා හොඳින් ගිනින් ලෝකයේ සියලු කණ්ඩායම් පරාජය කරන ලෝකයේ අංක 1 කණ්ඩායම් බවට මේ මොහොතේ පරිවර්තනය වෙලා තියෙනවා. අපි ඉන්දියාවත් කොපි කරලා අඩුම ගානේ මේ ගමන සාර්ථක කරගමු. එහෙම නොවුනොත් ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියානු මැච් එක දින්නාම අමුතු සතුටක් හින්දා වගේ ඊළඟ තරඟ පරදෙනකොට විශාල විදියට බයිනවා වගේ ඔයගොල්ලෝ ඒ මොහොතේ ඩෝපමින් ප්‍රමාණය ඇති කරගෙන සතුට වර්ධනය කරගන්නවා දුක ඇති කරගන්නවා විනා වර්ල්ඩ් කප් එකක් T20 වර්ල්ඩ් කප් එකක් හෝ වන් ඩේ වර්ල්ඩ් කප් එකක් හෝ ටෙස්ට් සීරීස් එකක් හෝ දිනන මට්ටමේ ලංකාව ක්‍රිකට් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා මිත්‍රවරුනි ඔබට ආරාධනා කරන්නේ ඒ අන්තයත් මේ අන්තයත් අතහැරලා මැදට ඇවිල්ලා මධ්‍යස්ථ විඳලා මේ ගැන කල්පනා කරලා ලංකාවේ ක්‍රිකට් දියුණු කරන්න උත්සාහ කරමු. එහෙම වුණොත් අපිට ඊළඟ ලෝක කුසලාන ලංකාවට ගේන්න පුළුවන් වෙයි. ජය වේවා මිත්‍රෝනි. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.